හෙලෝ කලම් කියන්න. මේ ඔයා බිසි නම් මම පස්සේ කතා කරන්නම්. නෑ නෑ මම බිසි වුණත් මම ඔයා කතා කරොත් ආන්සර් කරනවා. මොකද ඔයා මට මේ කරන උදව් වලට මම වඩ හැමදාම ණයක තියෙන්නේ. දිව්‍ය ඔයා ආපහු වැඩට ආපින්ද මම මාර අපහසුතාවයෙන් ඉන්නේ. මං කොහොමද දිව්‍ය ඔයා බලන් ඉඳද්දි ශානිකාව බයික් එකේ දාගෙන යන්නේ? කැලුම් දැන් ඔයාගේ ලෝකෙනේ ශානිකා විතරයිනේ. ඒ නිසා ශානිකා ගැන විතරක් හිතන්න. මම වට හැමදාම කියනවානේ. ඔයාව මට හොඳ වැඩි. එහෙම කිව්වයි කියලා මට මගේ හිත හදාගන්න බෑ දිව්‍ය. ඔන්න ඔයා ආපහු වැඩට එන්න නැතුව හිටියනම් මට මගේ හිත හදාගන්න තිබ්බා. මම කොහොමද එහෙම කරන්නේ? මේ ජොත්ස් මගේ ඔළුව කයි. මේ මිනිස්සයාට උනේ ඩමි බෝනික් එකගේ මහා මෙතන තියාගන්න. ඉතින් මොනව කරන්නද? එයාගේ ආසාවනේ. හරි. දැන් ඔයාලට මොනවද මට කියන්න තියෙන්නේ? දිව්‍යවව රවට්ටලා. ගමේ භාෂාවෙන් කියනවා නම් දිව්‍යවව ගොනාට අන්දලා. මට ඔයා කියන දේ පැහැදිලි නෑ. මට පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් පැහැදිලි කරලා දෙනවද කරුණාකරලා? මම පැහැදිලි කරන්නම්. අපි ෂූට් කරපු ගේ දිව්‍යලාගේ ගේ කියලානේ අපිට කිව්වේ. හැබැයි ඒක අමෝලික බොරුවක්. ඒ ගෙදර අයිතිකාරයෝ ඉන්නේ රට. දිව්‍යලාගේ ගෙදර තියෙන්නේ ඔය තට්ටු දෙකේ ගෙදර එහා පැත්තේ තියෙන ලේන් එකක. ඔයා කොහොමද මේ තරම් ලස්සනට මේ බොරුව ගෙතුවේ? හා? මම දන්නවා ඔයා මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලා. ඇයි මං ඔයාලට බොරු කියන්නේ? ඔයා මුලින් ඉඳලම දිව්‍යත් එක්ක ඉරිසියාවෙන් හිටියේ. ඒක මට හොඳට තේරෙනවා. මම බබෙක් නෙමෙයිනේ. හරි. ඔයා පිළිගන්න එපා. ඔයා කවුරු හරි ධම්මලා හොයලා බලන්නකෝ. අනේ මම කනවා කොහොම කිව්වත් මම නම් ওই කතාව විශ්වාස කරන්නේ නැහැ. හරි. ওই කතාව ඇත්ත කියමුකෝ. ওই කතාව කොහොමද ඔයා දැනගත්තේ? මම දන්නවා මේ කාරණා විශ්වාස කරන්නේ නැහැ කියලා. මොකද ඔයා ඒ දේවල් විශ්වාස කරනවා නම් ඔයා මෙතන දෙවනත් කරලා. දිව්‍යව හොයාගෙන ගිහිල්ලා එයාට බැනලා. එහෙනම් මේ වෙනකොට ලොකු යුද්ධයක් ඇති වෙලා. මං දිව්‍යගෙන් දැන් කෝල් කරලා අහන්නද මේ කතාව ඇත්තද කියලා? ඔයා හිතනවද දිව්‍ය ආපු ගමන් ඇත්තම කියයි කියලා? නෑ පසින්දු. ඔයා තාම ගෑනු ගැන දන්නේ නැහැ. ඔයාට ඕනේ මේ දේවල් මට කියලා දිව්‍යව මගෙන් ඈඩ් කරන්න. හා? ඒක කවදාවත් වෙන්නේ නැහැ. තේරුණාද? මේකයි පසින්දු. මං දැක්ක දේවලුයි මං දැනගත්ත දේවලුයි තමයි මේ ඔයාට කිව්වේ. ඔයා මේ දේවල් හොයලා බලලා ඔයා කැමති තීරණයක් ගන්න. මේ ගේම් එක පිටිපස්සේ තව කවුරු හරි ඉන්නවද? අදුෂ්මාන මොන හරි හස්තයක්? එහෙම කවුරුත් නැහැ. හරි. ඔයා මේ ගැන මට වෙන කාටද කියලා තියෙන්නේ? මං කාටවත් කිව්වේ නැහැ. ඔයා කොහොමද මේ කාරණා ගැන දැනගත්තේ? ඔය ලේන් එකේ ඉන්නව කචල් ගුණේ කියලා මිනිහෙක්. මිනිහගෙන් තමයි මම මේ දේවල් දැනගත්තේ. දවසක් අපි ෂූටින් කරන ගෙදරට ඒ මිනිහා ආවා. ඇවිල්ලා අපේ ටී බෝයිගෙන් ඔයා ගැන ඇහුවා. ඊට පස්සේ තමයි ඉතින් මම මිනිහාව හොයාගෙන ගිහලා මේ දේවල් හොයාගත්තේ.